සුබ දවසක් යාළුවනි. රජයේ ස්ථිර රියදුර රැකියාවක් ගන්න බලන් හිටපු අයට මෙන්න අවස්ථාව. ඒකාබද්ධ සේවයේ රියදුරු විභාගයට දැන් ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ෆෝම් පුරවලා තැපැල් කරන්න යන්න එපා. ඔන්ලයින් විතරයි දාන්න පුළුවන්. විනාඩි 10න් ඔයාගේ ෆෝන් එකෙන් උනත් අයදුම්පත නිවැරදිව පුරවන්න පුළුවන් විදිය මම අද පෙන්නනවා. ඉතින් ඔයා තවමත් අපේ සේවා මිතුරු පවුලට එකතු වෙලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. හොඳයි. එහෙනම් අපි යමු වැඩේට. ඔයාලට 2026 මාර්ච් 16 රාත්‍රී 9 වෙනකන් අවස්ථාව තියෙනවා මෙම අයදුම්පත යොමු කරන්න. මුලින්ම මතක් කරන්න ඕන වැදගත් කරුණු කීපයක්ම තියෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන් පමණක් තමයි මේ අයදුම්පත පුරවන්න ඕන. කැපිටල් ලකුරෙන් ඉල්ලා තියෙන තැන් කැපිටල් ලකුරෙන්ම දාන්න ඕන. තිරේ දිස්සෙන සංකේත කිසිසේත්ම භාවිතා කරන්න එපා. තරුසලකුණු යොදා ඇති සියල්ලම සම්පූර්ණ කළ යුතුයි. මුලින්ම www.donets.lk විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට යන්න ඕනේ. ඒකේ our services යටතේ පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ මතක ඇතුව our service යටතේම පහළට යන්න ඕනේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් online applications recruitment/ebexams කියලා එකක්. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට දිස්සෙනවා apply for exams කියලා එකක්. ඒක ක්ලික් කරන්න. එතකොට ඔයාලට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනට දාලා තියෙන විභාග ලයිස්තුව බලා ගන්න පුළුවන්. ඒකේ පහළට ගිහිල්ලා ඔයාලට අදාළ වෙන open competitive examination for recruitment to grade 3 of combined driver service 2026 ක්ලික් කරගන්න ඕන. තෝරගන්න ඕන. එතනින් ඒකේ ගැසට් එක තියෙනවා, උපදෙස් තියෙනවා, ඇප්ලයි කරන්න තියෙනවා. ඒකේ අයදුම් කරන්න ඇප්ලයි ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ලියාපදිංචිය තහවුරු කරන්න තමයි තියෙන්නේ. එතන මුලින්ම ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය ලබා දෙන්න. ඊට පස්සේ ඔයාගේ ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ පහලින් තියෙන පොඩි කොටු දෙකම ටික් කරලා next කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ ෆෝන් එකට OTP කෝඩ් එක එනවා. ඒ කෝඩ් එක මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ submit ක්ලික් කරන්න. දැන් තමා ඔයාගේ අයදුම්පත පිරවීමට තියෙන්නේ. එතන විභාගයේ නම සහ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකයත් උඩින් බලා ගන්න පුළුවන්. මුලින්ම තියෙන්නේ විභාගයට පිණි සිටින මාධ්‍ය, නගරය සහ දිස්ත්‍රික්කය තෝරන්න. මුලින්ම විභාගයට පෙනී සිටින මාධ්‍ය තෝරන්න තියෙන්නේ. ඒක මෙතන මම සිංහල කියලා ටික් කරනවා. ඊළඟට තියෙන්නේ ඔයා මේ විභාගයේදී තරඟ කිරීමට බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කය. මේ වේකන්සි වලට තරඟ කරන්න බලාපොරොත්තු වෙන දිස්ත්‍රික්කය මම උදාහරණයක් විදිහට කොළඹ කියලා දානවා. ඊට පස්සේ තියෙනවා ඔයා විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වෙන නගරය ඇතුළත් කරන්න. ඒකත් මේ ලිස්ට් එකෙන් තෝරලා දාන්න පුළුවන්. මේකේ නගර රාශියක් තියෙනවා. මේකේ ඉහළට පහළට ගිහිල්ලා බලා ගන්න පුළුවන් ඒ දාලා තියෙන නගර. එතනින් තෝරන්න තමයි තියෙන්නේ. ඔයාට පහසුම නගරය තෝරන්න විභාගයට පෙනී සිටීමට. මම මෙතන උදාහරණයක් විදිහට නුගේගොඩ සිලෙක්ට් කරනවා. ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ පෞද්ගලික තොරතුරු තමයි ඇතුළත් කරන්න. මුලින්ම සම්පූර්ණ නම කැපිටල් ලකුරෙන් තමයි ඇතුළත් කරන්න තියෙන්නේ. ඔන්න බලන්න යාළුවනේ මම මේ ටයිප් කරනවා. මෙන්න මේ ආකාරයෙන් කොයි වෙලාවකත් ටයිප් කරන්න එපා. මේ සිම්පල් අකුරු වලින් මේක අනිවාර්යයෙන්ම
ටයිප් කරන්න ඕන සම්පූර්ණ නම කැපිටල් අකුරෙන්. මං උදාහරණයකට මේ නම ටයිප් කරනවා. ඊළඟට ඔයාට තියෙන්නේ මුලකුරු සමග නම. ගොඩක් අය වරද්ද ගන්න තැනක් තමයි මේ මුලකුරු සමග නම කියන්නේ. සාමාන්‍යයෙන් අපි මුලකුරු සමග නම යොදන්නේ මුලකුරු යොදා වාසගම අගට. හැබැයි මෙතනදී ඔයා ඇතුළත් කරන්න ඕන වාසගම මුලින් යොදා මුලකුරු අගට එන විදිහට තමයි ඇතුළත් කරන්න ඕන. විශේෂයෙන්ම මේකත් කැපිටල් අකුරෙන් පමණක් ඇතුළත් කරන්න තියෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් මම දැන් ඇතුළත් කරනවා. ඊට පස්සේ තියෙන්නේ ස්ථිර ලිපිනය ඇතුළත් කරන්න කැපිටල් අකුරෙන්. ඒක ඇතුළත් කරන්න ඕන පෝස්ටල්, ඒ කියන්නේ තැපැල් නගරේ නැතුව. ඒ කියන්නේ බොහෝ විට ඔයාගේ ඇඩ්‍රස් එකේ අන්තිමේට එන නගරේ නැතුව තමයි ඇතුළත් කරන්න තියෙන්නේ මෙතන කැපිටල් අකුරේ. මම දැන් ඒක ඇතුළත් කරනවා. ඊට පහලින් අපිට අවස්ථාව ලබා දීලා තිනවා ඒ තැපැල් නගරය ඇතුළත් කරන්න. මම දැන් ඒක ඇතුළත් කරනවා. මේ ආකාරයට ඔයාලගේ ස්ථිර පදිංචි ලිපිනය ඇතුළත් කරන්න. ඊළඟට අපිට ස්ත්‍රී පුරුෂ භාවය තමයි තෝරන්න තියෙන්නේ. ඊළඟට විවාහක අවිවාහක බව තෝරන්න තියෙනවා. ඊට පහලින් තියෙනවා ඔයාගේ උපන්දිනය ඇතුළත් කරන්න. ඒකට මේ කැලෙන්ඩර් සලකුණ උපයෝගී කරගෙන මෙන්න මේ ආකාරයට අවුරුද්ද මාරු කරලා ඔයාගේ අදාළ අවුරුද්ද දාලා මාසයයි උපන්දිනය ඇතුළත් කරන්න. ඊට පස්සේ අයදුම්පත් බාර ගන්න අවසන් දිනට ඔයාගේ වයස අහනවා. ඒ කියන්නේ 2026 3 දිනට ඔයාගේ වයස හදලා ඇතුළත් කරන්න ඕනේ. මම උදාහරණයක් විදිහට මෙන්න මේ විදිහට ඇතුළත් කරන්නම්. මම මේකේ මෙන්න මේ විදිහට මුලින් අවුරුදු ගණන, මාස ගණන සහ දින ගණන එන විදිහට ඇතුළත් කරන්න ඕන. මෙතනදී සම්පූර්ණ කැපිටල් අකුරු වෙන්න නැහැ. මුල් අකුර පමණක් කැපිටල් වුණත් ඇති. ඊළඟට ජංගම දුරකථන අංකය ඇතුළත් කරන්න තියෙන්නේ. මම ඒකත් මෙන්න මේ ආකාරයෙන් ඇතුළත් කරනවා. ඊට පස්සේ WhatsApp නම්බර් එක දාන්න තමයි තියෙන්නේ. ඒකත් මේ විදිහට ඇතුළත් කරනවා. ඊට පස්සේ ඔයා පදිංචි දිස්ත්‍රික්කයේ කොයි කාලේ ඉඳලාද ඉන්නේ කියලා දාන්න තියෙන්නේ. ඔයා ඉපදුණු දවසේ ඉඳලා ඉන්නවා නම් ඒ ඉපදුණු අවුරුද්ද දාන්න ඕනේ. මෙතනදී අවුරුද්ද තමයි දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා පදිංචි ප්‍රදේශයේ අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මෙන්න මෙතනින් තෝරන්න තියෙන්නේ. මේකෙත් පහළට දිහැකි ගොඩක් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දාලා තිනවා සියල්ලම වගේ. එතනින් ඔයාගේ ස්ථිර පදිංචි ලිපිනයට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තෝරන්න ඕනේ. ඊට පස්සේ වගේ පදිංචි ලිපිනයත් ග්‍රාමනිලධාරී වසම තෝරන්න ඕන. මේකෙදී මෙන්න මේ ආකාරයෙන් සාමාන්‍යයෙන් ග්‍රාමනිලධාරී වසමට අංකයක් සමග තමයි එන්නේ. ඒත් අපිට මෙන්න මේ කොටුවේ ඉදිරියට යන්න බෑ අංකයක් ලබා දුනොත්. ඒක හින්දා අපි මෙතන මතක ඇතුව මෙයාළුවනේ අංකයක් නැතුව වසමේ නම විතරක් ඇතුළත් කරන්න වග බලා ගන්න ඕනේ. ඊළඟට තියෙන්නේ අපිට අධ්‍යාපන සුදුසුකම් ඇතුළත් කරන්න තමයි. පුද්ගලික තොරතුරු ඇතුළත් කිරීම ඉවරයි. අධ්‍යාපන තොරතුරු වලදී ඔයාගේ O level විභාගයේ
ප්‍රතිඵල ඇතුළත් කරන්න තියෙන්නේ. ඒකේ මුලින්ම ඔයා O-level විභාගෙට පෙනී හිටපු අවුරුද්ද ඇතුළත් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට මම අවුරුද්දක් ලබා දෙනවා. ඊට පස්සේ ඔයාට අදාළ විභාග අංකය ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ පහලින් ඔයාගේ විභාග ප්‍රතිඵල ලේඛනය අරගෙන ඒකේ තියෙන විෂයන් එකින් එක ඇතුළත් කරන්න ඕන. මෙන්න මේ ආකාරයෙන්. විෂය සහ ඒට ඉදිරින් ඒට ලබාගත් ශ්‍රේණිය මේ විදිහට ඇතුළත් කරලා සියලුම විෂයන් එකිනෙක ඇඩ් කරන්න ඕනේ. ඔයාගේ සියලුම විෂයන් ඇඩ් කරන්න මෙතනින්. හරි. ඊළඟට අපිට තියෙන්නේ අද යටතේ ඔයා කවදා හරි අධිකරණයකින් වරදකරු වෙලා දඬුවම් ලබා තියනවාද කියලා තමයි මෙතන අහන්නේ. එතන නෝ ලබා දුන්නා. ඊට පස්සේ අයදුම්කරුගේ සහතික කිරීම ඔයා සත්‍ය තොරතුරු සපයනවා කියන එක මෙතන සඳහන් වෙනවා. ඒක නිසා කිසිම සාවද්‍ය තොරතුරක් ලබා දෙන්න එපා යාළුවනේ. මෙතන ඔයාගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න ඕන ඉංග්‍රීසි කැපිටල් අකුරෙන්. මෙතන මම කෙටි නාමයක් තමයි ඇතුළත් කළේ. මෙතන ඔයාගේ සම්පූර්ණ නම ඇතුළත් කරන්න යාළුවනේ. ඊට පස්සේ මේ අපි ඇප්ලිකේෂන් එක සබ්මිට් කරන දිනය දානවා. ඒත් එක්කම ඊට පස්සේ ඇප්ලිකේෂන් එක සේව් දීලා සබ්මිට් කරන්න තමයි තියෙන්නේ. සේව් වුණාට පස්සේ මේ කොළ පාට හරි වැටලා තිනවා. අපි නිවැරදි පියවර අනුගමනය කරපු නිසා දැන් submit this application ක්ලික් කරනවා. එතකොට අපි අතුලත් කරපු තොරතුරු සියල්ලම බලා ගන්න පුළුවන්. එතකොට මෙතනින් ඔයා තොරතුරු හොඳට චෙක් කරලා 100%ක් නිවැරදිද කියලා තහවුරු කරගන්න ඕන. එකින් එක මෙතන අතුලත් කරපු තොරතුරු පහළට යන කල්ම බලන්න යාළුවනේ. මොනවා හරි වැරද්දක් තියෙනවා නම් අපිට edit and submit ගිහිල්ලා නැවත edit කරලා අප නිවැරදි කරගෙන එන්න පුළුවන්. ඊට පස්සේ මෙතන පහලින් තියෙන පොඩි කොටුව ටික් කරන්න ඕනේ. ඊට පස්සේ proceed to payment කෙනෙක් ක්ලික් කරන්න. එතකොට ඔයාගේ විභාග ගාස්තු ගෙවීමට අදාළ තොරතුරු තමයි දිස්වන්නේ. විභාග ගාස්තුව දිස් වෙනවා. ඊට පස්සේ එතන පහලින් තියෙන proceed to payments ක්ලික් කරන්න. එතකොට ඔයාට payments කරන්න ක්‍රමවේද දෙකක් සලසලා තිනවා. Visa හෝ Mastercard මගින්. දෙවැනි එක BOC එක හරහා. මේ ක්‍රමවේද දෙකෙන් එකක් තෝරගත් පස්සේ ඔයාට ආයෙත් ක්‍රමය වෙනස් කරන්න පුළුවන්. එක වතාවක් විතරයි යාළුවනේ. ඒක විශේෂයෙන්ම මතක තියාගන්න. ඔයා Visa හෝ Mastercard මගින් ගෙවනවා නම් කාඩ් නම්බර්, එක්ස්පයර් වෙන අවුරුද්දයි මාසයයි, කාඩ් එක අයිති කෙනාගේ නමයි, CVC නම්බර් එකයි ඇතුළත් කරලා ගෙවන්න පුළුවන්. මේකට ඔන්ලයින් ගනුදෙනු සඳහා පහසුකම් සහිත කාඩ් පතක්ම භාවිතා කරන්න ඕන. ඊළඟට BOC apps මගින් හෝ බැංකුවට ගොස් ගෙවන ක්‍රමය. යාළුවනේ, BOC එකට ගෙවන ක්‍රමවේදයේදී නිකන්ම බැංකුවට ගිහින් ගෙවන්න බෑ. මෙන්න මේ විදිහේ රෙෆරන්ස් නම්බර් එකක් ලැබෙනවා සිස්ටම් එකෙන්. ඒකත් අරගෙන තමා බැංකුවට ගිහින් අපිට ගෙවන්න පුළුවන්. යාළුවනේ, BOC එක හරහා ගෙවන විදිහ
මම වෙන වීඩියෝකින් කරලා තියෙනවා. ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. BOC එක හරහා ගෙවනවා නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්න. BOC එක හරහා ගෙවුවට පසු නැවතත් මුලට ඇවිල්ලා මෙන්න මෙතෙන් අපි continue after payment තෝරගන්න ඕනි. මාස්ටර් හෝ වීසා කාඩ් මගින් ගෙවුවොත් edit and submit තෝරගන්න ඕනේ. දැන් අපි BOC හරහා සිදු කළ අනුව තෝරගන්නවා. එතනදී continue after payment ඔයාගේ මෙතන reference number එක ඇතුළත් කරන්න ඕනේ. නැවතත් මම ඔයාලට පෙන්නන්න. අපි වීසා හෝ මාස්ටර් කාඩ් මගින් ගෙවුවොත් edit and submit click කරනවා. BOC එක හරහා ගෙවීමක් කරොත් continue after payment. ඊට පස්සේ වාගේ සිස්ටම් එකෙන් ලැබුණු reference number එක ඇතුළත් කරන්න තමයි තියෙන්නේ. reference number එක ඇතුළත් කරාට පස්සේ ඔයාලගේ එතන පහලින් දිස්සන proceed click කරන්න ඕනේ. එතකොට ඔයාගේ payment එකේ විස්තර බලාගන්න පුළුවන් මේ වගේ. මම ගෙවීම ඇත්තටම කළේ නැති හින්දා මෙතන මේ තියෙන්නේ උදාහරණයක් යාළුවනේ. එතන පහලින් තියෙන printer සලකුණ භාවිතා කරලා ඒකේ print එකක් ඕන නම් ගන්නත් පුළුවන්. ඊට පස්සේ එතන පහලින් තියෙන proceed click කරන්න. එතකොට එන්නේ ඔයාගේ අයදුම්පත පිරවීමේ අවසාන පියවරටයි. එතන විභාගයේ නම, ඔයාගේ සම්පූර්ණ නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ ගෙවපු විභාග ගාස්තුව පේන්න තියෙනවා. ඔයාගේ සම්පූර්ණ නම වැටිලා නැත්නම් යාළුවනේ කැපිටල් අකුරෙන් ඔයාගේ සම්පූර්ණ නම ටයිප් කරලා පහලින් තියෙන පොඩි කොටු දෙකම ටික් කරලා complete and submit click කරන්න. එතකොට ඔයාගේ අයදුම්පත පිරවීම 100%ක් අවසానයි. දැන් ඔයාගේ විභාගයට අදාළ reference number එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒක ලියලා තියාගන්න. ඒ වගේම පහලින් ඔයාගේ application එක download කරලා තියාගන්න යාළුවනේ. ඔයාලට මේ විභාගයේ ඉහළින්ම ගොඩ යන්න සුබ පතනවා. මේ සම්බන්ධයෙන් තියෙන ඕනම ප්‍රශ්නයක් පහලින් කමෙන්ට් කරන්න. මම ඔයාලට හැමෝටම පුළුවන් විදිහට උදව් කරන්නම් යාළුවනේ. අනිත් යාළුවන්ටත් බලන්න, share කරන්න, like කරන්න. subscribe කරේ නැත්නම් දැන්ම subscribe කරන්න. මම ඔබේ සේවා මිතුරා. ස්තුතියි.